හායි හැමෝටම මම මේ ඉතින් උදේ 11ට විතර හනිහනිකට ලෑස්ති වෙන්නේ අනුරාධපුරේ යන්න. අද වෙසක් එකට පහුවෙනිදා. අනුරාධපුරයට ගිය ගාම ඉතින් අපි නතර වෙන තැනට තමයි ගියේ. මෙතන අප්පච්චි යාළුවෙක් එක්ක එකතු වෙලා කරගෙන යන විලා එකක්. අපේ අප්පච්චි ඉතින් වයිල්ඩ් ගාස් රිසෝට් තමයි නම. අනුරාධපුර දහයගම හන්දියේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳ ස්පේස් එකක් තියෙනවා එළියේ. වාහන 4-5ක් විතර නවත්තන්න පුළුවන්. උඩ රූෆ්ටොප් එකකුත් තියෙනවා. පාටිස් වලට එහෙම අරේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් දැනට මෙහෙම වාහන දෙකක් තිබුණට එදා රෑ වෙනකොට වාහන 4ක් විතර පාක් කරලා තිබුණා. නතර වෙන්න තව බුක් කරපු අයත් එක්ක. ඉතින් අපිට ඇතුළට යනකොටම තියෙන්නේ රූෆ්ටොප් එකට යන්න තියෙන පඩිපෙළ තියෙනවා සහ සාලය සීටින් ඒරියා එක තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ක්ලීන්. ඉතින් අප්පච්චිලා ක්ලීන් එකට තියාගෙන ඉන්නවා. ඔන්න ඔහම සාලේ සීටින් ඒරියා එක තියෙනවා. ඊළඟට මෙතන ටීවී බලන්න පහසුකම් තියෙනවා. ටීවී එක සහ එතන සීටින් ඒරියා එකක් තියෙනවා. කෑම මේසය තියෙනවා. එතකොට අපි හිටියේ AC රූම් එකේ. AC සහ non AC රූම්ස් තියෙනවා. අපි හිටියේ AC එකේ. අපි කලින් මෙතන බෑග්ස් දාලා තියෙන්නේ. මොකද මම ඇවිල්ලා ඉවර වෙලා තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ විදිහට ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. හොඳ ඉඩ පහසුකම් තියෙනවා. AC නැත්තම් එපා නම් ෆෑන් එක වුණත් AC එක ඔෆ් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මම ගිහිල්ලා වීඩියෝ කරන විදිය මේ තව එක රූම් එකක්. මේකෙත් ඩබල් බෙඩ් දෙකක් තියෙනවා. මේවා AC නෙමෙයි non AC. ෆෑන්ස් තියෙනවා. මේ වගේ වොෂ්රූම්ස් හරිම ක්ලීන්. මම සාමාන්‍යයෙන් වොෂ්රූම් අන්ක්ලීන් තැන් වලට කැමති නැහැ. මං යන්නේ නැහැ. හැබැයි මේවා හොඳටම ක්ලීන්. ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අර අපේ තැනක් නිසා කියනවා නෙමෙයි. ඇත්තටම හොඳටම ක්ලීන්. මේ අනිත් රූම් එක. ඒකෙත් ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා නතර වෙලා එහෙම යන්න පුළුවන්. ඉතින් අනුරාධපුරේ වන්දනාවේ එන කට්ටියට මේකේ වොෂ්රූම් එක. අපි හිටියේ රූම් එකේ වොෂ්රූම් එක මට වීඩියෝ කරගන්න බැරි වෙලා. මේකේ හොඳ ගාඩන් එකකුත් තියෙනවා. කෝස් දෙල් අරවා මේවා ඔක්කොම තියෙනවා. මේ සුදු ජම්බු ගහක් ගෙඩි පිරිලා. ජෑම් ගහක් තියෙනවා. ඉතින් ගොඩාක් හොඳ ඉඩක් තියෙනවා එළියෙත්. ඉතින් මේ හවස අපි ලෑස්ති වෙලා රුවන්වැලි සෑයට යන්න. මං කොහොමත් රුවන්වැලි සෑය යන්න ඕනිමයි කියන බලාපොරොත්තුවෙන් තමයි ගියේ. රුවන්වැලි සෑයට යන්න කලින් අපි ගියා මෙන්න මෙතන. මේ කූඹිච්චංකුලම වැව ඉස්මත්තේ තමයි මේක තියෙන්නේ. මේක ලස්සන රෙස්ටෝරන්ට් එකක්. අපි එතන ගිහිල්ලා පොඩි වෙලාවක් හිටියා. ලස්සන වීඩියෝස් ටිකක් එහෙම ගත්තා. රෑ වෙලා තමයි අපි රුවන්වැලි සෑය වඳින්න ගියේ. මොකද මම ආස රෑට රුවන්වැලි සෑය වඳින්න යන්න. ඉතින් වෙසක් නිසා දෙපැත්තේ රුවන්වැලි සෑයට යන පාර දෙපැත්තේ මෙහෙම කූඩු එහෙම දාලා ලස්සන කරලා තිබුණා. මාර සෙනගක් හිටියා. ඒ කියන්නේ අපි වෙනදා සාමාන්‍ය දවස්වල රුවන්වැලි සෑය යනවට වැඩිය පුදුම සෙනගක් හිටියා. අපිට වාඩි වෙන්න ඉඩක් හොයාගන්නත් ටිකක් අමාරු වුණා. මාරම සෙනගක් හිටියා වෙසක් එකට පහුවෙන්ද නිසා. මේ උඩ ඇදලා තියෙන ලයිට් වැල් නම් එදා දාලා තිබුණ නැහැ. සමහර විට වෙසක් දවසේ දාලා තියෙන්න ඇති. රුවන්වැලි සෑය වැඳලා ඉවර වෙලා අපි ගියා අප්පච්චිගේ යාළුවා ජයන්ත අංකල් කරන කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේ තියෙන ද ගැමියා රෙස්ටෝරන්ට් එකට. ඉතින් මේ එතන අපේ නංගිත් ඔන්න ගිහිල්ලා අපේ නංගි චෙෆ් කෙනෙක්නේ. ඉතින් ඔන්න එතන ආප්ප දානවා. අප්පච්චි රොටි පුච්චනවා. ඉතින් අපේ නංගි හොඳ රසට බිත්තර ආප්පයක් දාලා දුන්නා. අපි ඒක කෑවා. ඇත්තටම රසයි ඒක. මම ඔයගලන්ට ඒකේ පොඩි ක්ලිප් එකක් ඇඩ් කරලා තියෙනවා. මේකේ අපේ නංගි දාපු බිත්තර ආප්පේ රසට තිබුණා. ඊට පස්සේ රෑ වෙලා අපි ආපහු ගියා ෆෘට් සැලඩ් එකක් කන්න. එතනම තිබුණු කඩවලට. ඒක ඇත්තටම රසයි ඒ ෆෘට් සැලඩ් එක. අපි ඊළඟ දවසෙත් රෑට ඒක කෑවා. මේ කූඹිච්චංකුලම වැව ඉස්මත්ත අනුරාධපුරේ මේක නිකන් අර ටුවරිස් සයිට් එකක් වගේ රෑට මාරම ලස්සනයි. ඉතින් ඒ විදිහට තමයි දවස ගෙවුනේ.
මේ පහුවෙන්දා උදේ ඇත්තටම කම්මැලිකමෙන් හිටියේ. උදේ වරුවම අපි කොහෙවත් ගියේ නැහැ. අප්පච්චි වැඩ වගයක් තිබුණා කරගන්න. ඒ ටික කරගෙන එනකන් නංගිමයි දෙන්නම කම්මැලිකමේ හිටියේ. හවස් වෙලා අපි ලෑස්ති වුණා මිහින්තලේ යන්න. චූටි කාලේ ගියයින් පස්සේ මම මතක ඇති කාලෙක ගිහින් නැහැ. යන ගමන් ඉතින් වඩේ ඔය එක එක කෑම වර්ග ටිකක් ගත්තා. දවල්ට විතරයි කාලා හිටියේ. බඩගිනි නිසා අපිට සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා හවසටත් මොන හරි කනවා. ඒක හොඳ නෑ කියලා දන්නවා අපි ෆාස්ට් ෆුඩ් කන නිසා. ඔන්න ඉතින් හොඳ නෑ කියලා බෑනේ කන්නත් එපේ. අපි ඉතින් මේ මිහින්තලේට යන ගමන් නගින ගමන් තමයි ඉන්නේ. වාහනෙන් යන්න පුළුවන් උඩට. ඒ ගිහිල්ලා ඉතුරු ටික තමයි පඩිපෙළේ යන්න තියෙන්නේ. වාහනෙන් යන්න පුළුවන් උඩරිම උඩට අපි වාහනෙන් ගියා. ඊළඟට ඉතින් මේ විදිහට මිහින්තලේ නැග්ගා අපි. ඒ කියන්නේ පන්සල් භූමියට. අප්පච්චි නම් මේ ටික විතරයි නැග්ගේ. අප්පච්චි උඩ ගල නගින්න ආවේ නැහැ. මගක් නැගලා යාට අමාරුයි කියලා නතර වුණා. ඇත්තටම උඩට නැග්ගහම මාරම වටපිටාව ලස්සනයි. හැබැයි අපිව ගහගෙන යන්න තරම් හුළඟක් තිබුණා. මෙතන මාරම ලස්සනයි. ආස හිතෙනවා ඉන්න. වටේ පිටේ මාරම ලස්සනට පේනවා. අපි ඉතින් එතන වීඩියෝස් සහ ෆොටෝස් ටිකක් ගත්තා. මිහින්තලෙත් සෙනග හිටියා එදා. සාමාන්‍යයෙන් අනිත් දවසට නම් එච්චර සෙනග නැතුව ඇති. ඉතින් අපි මිහින්තලේ චෛත්‍යයට නැග්ගහම චෛත්‍ය තියෙන ප්‍රදේශයට නැග්ගහම රෑ මේ විදිහට තමයි වටපිටාව පෙනුනේ හරිම ලස්සනට. ඊට පස්සේ ඉතින් අපි ආයෙ රෑ වෙලා කූඹිච්ඡංකුලමට ඇවිල්ලා අපච්චිගේ යාළුවත් එක්ක එතන මේ ඉඳලා අපි ඒ වැව වටේ ඇවිදලා කරලා හොටෙල් එකට ආවා ආපහු නතර වෙන තැනට. ඉතින් අපේ අනුරාධපුර ට්‍රිප් එක ගත වුණේ ඔහොම. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. බයි.